අයිබෝන් ක්‍රිකට් වලට ආදරය කරන ඔබ සියලුම දෙනාට සුපිරි අටදෙනාගේ වටේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ පළමු තරගයේ මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට දරුණු පරාජයක් අත්කර ගැනීමට සිදුව තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර මෙම තරගයේ කාසියවාසී දිනාගත් ශ්‍රී ලංකා නායකයා දසුන් ශානක පළමුවෙන් පන්දු යෑමට තීරණය කරනවා. එහිදී එංගලන්ත කණ්ඩායම තමන්ට නියමිත පන්දු වාර 20 අවසානයේදී කඩලු 9ක් දෙවි ලකුණු 146ක් වාර්තා කර ගැනීමට සමත් වුණා. එහිදී ඔවුන්ගේ එම ඉනිම වෙනුවෙන් පිල් සෝල්ට් පන්දු 40කදී ලකුණු 62ක් ඊට අමතරව විල් ජැක්ස් පන්දු 14කින් ලකුණු 21ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දු යෑමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ කඩලු 3ක් මහේෂ් තීක්ෂණ දිල්ෂාන් මදුශංක කඩලු 2 බැගින් දවා ගනිද්දී දුස්මන්ත චමීර එක් කඩුලක් දවා ගැනීමට සමත් වුණා. ලකුණු 147ක ජයග්‍රාහී ඉලක්කයක් අඹා යාමට පිටියට පිවි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු වාර 16 පන්දු 4කදී සියලුම දෙනා දැවි ලබා ගැනීමට හැකිවන්නේ ලකුණු 95ක් පමණයි. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දසුන් ශානක පමණක් පන්දු 23කින් ලකුණු 30ක් ලබා ගැනීමට සමත් වුණා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරියට වටේ ඔවුන්ගේ පළමු තරගයේ ලකුණු 51කින් පරාජයට පත්වීමට සිදු වුණා. ඒත් සමගින් සුපිරියට වටේ ශ්‍රී ලංකාව සිටින කාණ්ඩයේ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් ස්ථානයේ දක්වා පහළ බැස තිබෙනවා. එහිදී පළමු ස්ථානයේ එංගලන්ත කණ්ඩායමට හිමිව තිබෙනවා. ඉන් අනතුරුව දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙලින් පාකිස්තාන කණ්ඩායමට සහ නවසීලන්ත කණ්ඩායමට හිමි වෙද්දී අවසන් ස්ථානයේ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව තිබෙනවා. කෙසේ වෙතත් මෙම දරුණු පරාජයත් සමගින් බොහෝ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් සඳහන් කොට තිබුණේ මෙවර 20 ලෝක කුසලානෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඉවත් වූ බවටයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉදිරියේදී පැවැත්වීමට නියමිත නවසීලන්ත සහ පාකිස්තාන තරඟ දෙකම ඉහළ ලකුණු ලබා ගැනීමේ වේගයක් සහිතව ජයග්‍රහණය කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ ආකාරයට ඔවුන්ට ජයග්‍රහණය කර ගැනීමට හැකියාවක් ලැබුණොත් මෙවර 20 ලෝක කුසලානේ අවසන් පූර්ව වටේ සඳහා ගමන් කිරීමට ඔවුන්ට හැකියාවක් ලැබෙනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයේ ක්‍රීඩා කළ ආකාරයට නම් කිසිදු අවස්ථාවක් නැහැ ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර 20 ලෝක කුසලානේ ඉදිරියට යන්නට. ඒට ප්‍රධානතම හේතුව ඔවුන්ට ඉදිරියේදී ක්‍රීඩා කිරීමට තිබෙන්නේ පාකිස්තාන කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම වැනි ප්‍රබල කණ්ඩායම් දෙකක් සමග වීම. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන මීළඟ තරගය නවසීලන්ත කණ්ඩායම සමගින් එළඹෙන 25 වෙනිදා පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳ වගේම ක්‍රිකට් පිටිය අලුත් වන සියලුම තොරතුරු දැනගන්න subscribe කරලා දිගටම රැඳිලින්න අපිත් එක්ක. එහෙනම් හැම කෙනෙකුටම සුබ දවසක්.